හරි දරුවනේ අපි එහෙනම් බලමු ඊ අපට පන්තියේදී හදලා ඉවර කරන්න බැරි වුණු තව ගණන් හතරක් තියෙනවා. ඒ හතර අපි දැන් හදලා බලමු. හරි. මේ බලන්න අපිට කියනවා මේ රූප සටහනේ අර්ධ වෘත්තාකාර කොටසේ චාප දිග හොයන්නලු. ඒ කියන්නේ පුතේ මේක අර්ධ වෘත්තාකාර කොටස කියන්නේ මෙන්න මේ ටික. හරිද? මෙයාගේ චාප දිග හොයන්නේ මෙහිමයි. අපි දන්නවා වෘත්තයක පරිධිය නම් 25r අර්ධ වෘත්තයක් නිසා මෙතෙන්ට අපි අනිවාර්යෙන් භාගය දාන්න ඕනේ. අර්ධ වෘත්තයක චාප දිග නම් භාගය වෙනවා. ඊට පස්සේ මේකේ කියනවා මේ අර්ධ වෘත්තේ විස්කම්භය 28යිලු. විස්කම්භය 28යි නම් අරය 14යි. එහෙනම් මෙතනින් උත්තරය ලැබෙනවා 2 ගුණ කිරීම 7න් 22 ගුණ කිරීම 14 ගුණ කිරීම භාගය. අර්ධ වෘත්තයක් නිසා භාගය 7ට 1යි 14ට 2යි මේ දෙකට මේ දෙක සුළු වෙනවා දෙවරක් 22 44යි. එන රෝමි ලක්කන් එකට උත්තරය මීටර 44යි. හරි. ඔක දෙකේ කියනවා අර්ධ වෘත්තාකාර මායිම දිගේ P වලින් ආරම්භ කර R වලින් අවසන් වෙනවලු. මේ P වලින් පටන්ගෙන R වලින් අවසන් වෙන්න මීටර් 2න් 2ට මල් ගස් හිටවනවලු. එහෙනම් අපි දන්නවා දැන් මෙතනින් පටන්ගෙන මෙතනින් නතර කරනවා කියන්නේ මේක විවෘතයි. ඒ කියන්නේ මේක මේ චාප දිග විතරයි අපි දැන් මේ මල් ගස් හිටවන්නේ. එහෙනම් අවශ්‍ය මල් ගස් ගණන තමයි මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දිග 44යි. 44 බෙදනවා පරතරයක් මීටර් 2 ගානේ. එහෙනම් පරතරයක් මීටර් 2 නම් 2න් බෙදනවා අපිට පරතර 22ක් ලැබෙනවා. පරතර 22යි කියන්නේ අනිවාර්යෙන් මල්ගස් ඕනේ 23ක්. එහෙනම් උත්තරය 23යි. මොකද මේක මේ වගේ රවුමක්ම තිබ්බනම් පරතර ගානයි මල්ගස් ගානයි සමානයි. මේක සම්වෘතයිනේ. සම්වෘතයි නම් පරතර ගානයි මල්ගස් ගානයි සමානයි. දැන් අපිට කියන්නේ මේ වගේ ඡාප කොටසක් විතරනේ. ඒතර මේක විවෘතයි. එහෙනම් මේකට නම් පරතර ගානට වඩා එකක් අනිවාර්යෙන් වැඩි වෙන්න ඕනේ. හරි. ඒක හරි. ඊට පස්සේ කියනවා අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය අහනවා. අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය කියන්නේ 5r වර්ගය ගුණ කිරීම භාගයයි. 7න් 22 14 භාගය. මේ ඊයේ අපිට ඉතුරුණු ගණන් ටික අපි ඉක්මනට සාකච්ඡා කරමු. 7ට 1යි 14ට 2යි මේ දෙකට මේ දෙක බෙදෙනවා අවසානයේ ලැබෙනවා අපට 22 වරක් 14 වර්ග මීටර් 308යි. මේ තමයි අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය. රෝමි ලක්කන් 3. හරි. ඊළඟට අපට තියෙනවා මේ ප්‍රශ්නේ රෝමි ලක්කන් 4. හරි. රෝමි ලක්කන් 4ට අපි යමු. 4 මෙහිමයි. රෝමි ලක්කන් 4 කියන්නේ ඍජුකෝණාශ්‍රාකාර කොටසේ වර්ගඵලය අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලයෙන් දෙගුණයකි. ඒතර අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය 308යිනේ. එහෙනම් අපි 308 දෙකෙන් ගුණ කර ගන්නවා. මේ 308 දෙකෙන් ගුණ කරගත්ත කියන්නේ මේ ඍජුකෝණාශ්‍රය වර්ගඵලය ලැබෙනවා. හරි. අපෙන් අහන්නේ ඍජුකෝණාශ්‍රයේ පරිමිතියනේ. එහෙනම් මම මුලින්ම හොයන්න යන්නේ මේ ඍජුකෝණාශ්‍රයේ දිග කීයද කියලා. මොකද අපි දන්නවා මේ ටික 7යි මේ ටික 7යි මේ සම්පූර්ණ දිග 28යි නම් අනිවාර්යෙන් මෙන්න මේ දිගත් එන්න ඕනේ මීටර 14යි. එහෙනම් අපි පළල 14යි කියලා දන්නවා. එහෙනම් අපි කරන්නේ වර්ගඵලය බෙදනවා පළලින්. වර්ගඵලය බෙදනවා පළලින්. වර්ගඵලය පළලින් බෙදපු ගමන් අපිට ලැබෙනවා මෙයාගේ දිග.
හරි 14ට 1යි 308ට 22යි. මේ බලන්න මෙතන අපිට මේ 22 වරක් 14 308යි නම් 308 14න් බෙදුවොත් 22යි. 22 වරක් 2 මෙයාගේ දිග මීටර් 44යි. එහෙනම් මෙන්න පරිමිතිය තමයි අපෙන් අහන්නේ ඍජු කෝණාශ්‍ර කොටසේ පරිමිතියනේ. එතකොට ඉතින් අපිට මේ සම්පූර්ණ දිගම ගන්න වෙනවා. පරිමිතියක් කියන්නේ වටේ දිගනේ. ඍජු කෝණාශ්‍ර කොටසේ පරිමිතිය. එතන අපි ගන්නවා 44 ඒවා 2යි 14 ඒවා 2යි 44 ඒවා 2යි 14 ඒවා 2යි අපිට ලැබෙන පරිමිතිය මීටර් 116යි කියලා. හරි. මේ අපි සාකච්ඡා කරේ ප්‍රධාන අංක 2. හරිද රෝණේ? අපි ඊළඟ ගාන ඉක්මනට හදමු. අපිට කියනවා ප්‍රධාන අංක 3 සමාගම් දෙකක් තියෙනවා. හරි ඒ තොරතුරු ටික ඔයාලා කියව ගන්න. අපෙන් අහනවා ඒ සමාගමේ යෙදූ මුදල. මේ බලන්න. ඒ කියන්නේ ආයෝජනය කළ මුදලනේ අහන්නේ. ආයෝජනය කළ මුදල හොයන්න පුළුවන් කොටසක මිල ගුණ කරනවා කොටස් ගණන. හරිද? අපිට මේ ත්‍රිකෝණය තුල මේ තුන් දෙනාම හොයන්න පුළුවන්. ආයෝජනය කළ මුදල ඕනනම් මේ දෙන්න ගුණ කරනවා. කොටසක මිල ඕනනම් ආයෝජනය කළ මුදල බෙදනවා කොටස් ගණන. කොටස් ගණන ඕනනම් ආයෝජනය කළ මුදල බෙදනවා කොටසක මිලෙන්. හරි දැන් අපෙන් අහන්නේ යෙදූ මුදලනේ. ඒතර බලන්නකො ඒ සමාගමේ කොටසක මිල රුපියල් 40යි කොටස් ගණන 250යි. එහෙනම් මේ දෙන්න ಗುಣ කරපු ගමන් අපිට ආයෝජනය කළ මුදල ලැබෙනවා. එහෙනම් රෝමිලක්කන් එකට උත්තරය 40 ගුණ කිරීම 250 රුපියල් 10000යි. ඔය තමයි ආයෝජනය කළ මුදල. හරි. ඊට පස්සේ අපිට දෙකේදී කියනවා වසරක් අවසානයේදී ඒ සමාගමෙන් ලැබෙන ලාභාංශ ආදායම. රෝමිලක්කන් දෙකේදී කියන්නේ ලාභාංශ ආදායම. අපිට ඒක හොයන්න පුළුවන් මෙන්න මේ ත්‍රිකෝණයෙන් ලාභාංශ ආදායම ඕනනම් කොටසක ලාභාංශයයි කොටස් ගණනයි ගුණ කරන්න ඕනේ. ඒ වගේම මේ දෙන්නත් හොයන්න පුළුවන්. හරි. දැන් අපි බලමු ඒ සමාගමේ කොටසක ලාභාංශය රුපියල් 12යි කොටස් ගණන 250ම තමයි. එහෙනම් මේකද කරන්න තියෙන්නේ 250 ගුණ කරනවා 12න්. 250 ගුණ කරනවා 12න්. කොටස් ගණන කොටසක ලාභාංශයෙන් ගුණ කරනවා. ඒකෙදි අපිට උත්තරය ලැබෙනවා රුපියල් 3000යි කියලා. ඒ රෝමිලක්කන් දෙකට උත්තරේ. හරිද? ඊට පස්සේ අපි මේ ගානේ රෝමිලක්කන් 3ට යනවා. මේ රෝමිලක්කන් 3 කියනවා B සමාගමෙන් අකලංකට ලැබෙන ලාභාංශ ආදායම A සමාගමේ ගානට වඩා 600ක් වැඩි. එහෙනම් අපි දන්නවා අපිට A සමාගමෙන් ආවේ 3000 නම් අනිවාර්යෙන් B සමාගමෙන් ලැබෙනවා 3600ක්. හරි. අපෙන් අහන්නේ B සමාගම කොටසකට ගෙවන වාර්ෂික ලාභාංශය අහන්නේ. හරි. එහෙනම් දැන් ඔයාලා දන්නවා B සමාගමෙන් ලැබෙන ලාභාංශ ආදායම 3600යි. අපි B ලාභාංශ ආදායම හොයලමුකෝ. ලාභාංශ ආදායම තමයි 3000ට එකතු කරනවා 600ක්. B සමාගමේ ලාභාංශ ආදායම 3600යි. අපෙන් අහන්නේ B සමාගම කොටසකට ගෙවන වාර්ෂික ලාභාංශය. දැන් අපි B සමාගමට යමු මේ බලන්න. දැන් B සමාගමේ ලාභාංශ ආදායම දන්නවා 3600යි. කොටස් ගණන දන්නවා B සමාගමේ 400යි. එහෙනම් අහන්නේ කොටසකට ලාභාංශයනේ. මේ බලන්න එතකොට අපිට කරන්න තියෙන්නේ මෙයාගෙන් බෙදනවා. 3600 බෙදනවා 400ෙන්. එහෙනම් මෙන්න කොටසක ලාභාංශය තමයි 3600 බෙදනවා 400ෙන්. අපිට ලැබෙනවා කොටසක ලාභාංශය රුපියල් 9යි කියලා.
B සමාගමේ කොටසක ලාභාංශය රුපියල් 9යි. හරි. ඊට පස්සේ අපි යනවා රෝමි ලක්කම් 4ට. රෝමි ලක්කම් 4ට යනවා. අකලංක B සමාගමෙන් ලද ලාභාංශ ආදායම එම සමාගමේ ආයෝජනය කළ මුදලින් 20%කි B සමාගමේ කොටසක වෙළඳපොළ මිල සොයන්න. හරි. B සමාගමේ කොටස හරි. අපි දැන් ඉන්න රෝමි ලක්කම් 4 හදමු. අකලංක B සමාගමෙන් ලද ලාභාංශ ආදායම එම සමාගමේ ආයෝජනය කළ මුදලින් 20%කි B සමාගමේ කොටසක වෙළඳපොළ මිල අහනවා. හරි. අපි බලමු මෙයා ආයෝජනය කළ මුදල x කියලා ගමු. එතකොට x ගුණ කිරීම 100න් 20යි. උත්තරය ලැබෙනවා 3600යි. මොකද B සමාගමෙන් ලැබුණු ලාභය රුපියල් 3600යිනේ. හරි. දැන් අපි මේකේ x හොයන්න නම් මේ 100 උඩට 20 පහළට x සමානයි 3600 ගුණ කිරීම 100 බෙදීම 20. මේ අපි හොයන්නේ B සමාගමේ ආයෝජනය කළ මුදල. හරි. බිඳුවට බිඳුව කැපෙනවා. 36 දෙකෙන් බෙදලා 18යි. අපිට මෙතනින් ලැබෙනවා රුපියල් 18000යි කියලා. ඔය B සමාගමේ ආයෝජනය කළ මුදල. හරි. එහෙනම් අපෙන් අහන්නේ කොටසක මිල. එතකොට අපි දන්නවා කොටසක මිල හොයන්න නම් ආයෝජනය කරපු මුදල බෙදන්නට ඕනි කොටස් ගණනේ. එහෙනම් 18000 බෙදනවා 400න් 184න් බෙදුනහම කොටසක මිල රුපියල් 45යි. හරිද? කොටසක මිල රුපියල් 45යි. එහෙම නැත්නම් ඔය ගාන හදන්න තව ක්‍රමයක් තියෙනවා. දැන් මම මේ හැදුවේ කොටස් ඔක්කොම ගැන හිතලා. හරි මට ඕන නම් පුළුවන් එක කොටසක් ගැන හිතලා ගාන හදන්න. අපි හිතමු එක කොටසක මිල x කියලා. එහෙනම් x ගුණ කිරීම 100න් 20යි. එක කොටසකින් ලැබෙන ලාභය තමයි රුපියල් 9යි. කොටසකට ලාභාංශය රුපියල් 9යි. ඕක හදලා බලමු. එතකොට x සමානයි 100 උඩට 20 පහළට 9 වරක් 100 බෙදීම 20. මෙතනනුත් අපිට උත්තරේ ලැබෙනවා හරියටම රුපියල් 45යි. එතකොට මේ x කියන්නේ අපි කොටසක මිල. එක කොටසක් ගැන හිතලා මේ හැදුවේ. මේ හැදුවේ කොටස් ඔක්කොගම ගාන බලලා නැවත කොටස් ගානෙන් බෙදුවා. කොහොම හරි කොටසක මිල රුපියල් 45යි. හරි. රෝමි ලක්කම් 5ට යමු. මේක අපිට කියනවා A සමාගමේ පමණක් මුදල් යොදවා සමාගම් දෙකෙන්ම ලද ආදායමට සමාන ආදායමක් ලැබීමට නම් A සමාගමේ අමතරව ආයෝජනය කළ මුදල. හරි. මෙහෙම හිතන්න. දැන් A සමාගමෙන් රුපියල් 3000ක් හම්බෙනවනේ. B සමාගමෙන් හම්බෙන්නේ 3600යි. එහෙනම් මෙයා ඔය 3600ත් A වලින් තමයි ගන්න ඕනේ. එහෙනම් අපි බලමු ඔය 3600 ගන්න A සමාගමේ කොටස් කීයක් ගන්න වෙනවද කියලා. ආදායම 3600යිනේ. එහෙනම් අපි කරන්නේ 3600 බෙදනවා A සමාගමේ කොටසකට ලාභාංශය රුපියල් 12යි. මේ 3600 ලබා ගන්න අපි කොටස් කීයක් ගන්න ඕනද කියලා මේ බලන්න යන්න. 3612න් බෙදුවොත් අපිට ලැබෙනවා කොටස් 300ක් මෙයා ගන්න ඕනේ. කලින් 250ක් ගත්තා. අර B වලින් ලැබෙන ගානම ගන්න නම් A වලින් කොටස් 300ක් ගන්න ඕනේ. හැබැයි අපෙන් අහන්නේ වැඩිපුර කීයක් යොදවන්න ඕනද කියලානේ. ඒ කියන්නේ කොටසක මිල 40ක් වන කොටස් 300ක් ගන්නවා. එතන අපිට ඒකෙන් උත්තරය ලැබෙනවා රුපියල් 12000ක්. එයා දාන්න ඕනේ. හරි. අපි දැන් ප්‍රධානාංක 4 හදමු.
ඒකේ කියනවා රතු පාට ටී-ෂර්ට් දෙකකුයි නිල් පාට ටී-ෂර්ට් තුනකුයි තියෙනවා. මෙයා ටී-ෂර්ට් දෙකක් තෝරගන්නවලු. එහෙනම් ඉතින් අනිවාර්යෙන් අපිට මේක ලක්ෂ ටික ලකුණු කරනවා නම් R1 කියන ලක්ෂයක් තියෙන්න බෑ. මොකද ටී-ෂර්ට් දෙකක් තෝරගන්න එපයි. එතකොට එකම ටී-ෂර්ට් එක දෙපාරක් තෝරගන්න බෑ. එහෙනම් මේකේ මෙතන එන්නේ නෑ මේ ටික එනවා. හරි. මැද පෙළ හිස්. හරි. ඔය තමයි රෝමි ලක්කන් 1ට උත්තරය. රෝමි ලක්කන් 2 කියනවා මధుර පාට දෙකෙන් ටී-ෂර්ට් දෙකක් තෝරා ගැනීමේ සිද්ධිය කොටු දැල තුල වටකොට දක්වා එහි සම්භාවිතාව ලියන්න. පාට දෙකෙන් ඒ කියන්නේ එක ටී-ෂර්ට් එකක් රතු පාට නම් අනික නිල් පාට. මේ බලන්න. එක ටී-ෂර්ට් එකක් රතු පාටයි නම් අනික නිල් පාට. මෙන්න මේ ටික එනවා. මේ හැම ලක්ෂයක්ම RB මේ එකම අකුර නැහැ. ඊගාට තව ටිකක් එනවා මෙන්න මේ ටික. වටකොට දක්වා කිව්වොත් ඔය දෙන සම්බන්ධ වෙනවා මෙන්න මෙහෙම. නැත්තම් ලකුණු හම්බෙන්නේ නැහැ. හරිද? වටකොට දක්වා නම් අනිවාර්යයෙන් මේ කොටස් දෙක සම්බන්ධ වෙන්න ඕනේ. එතකොට අපිට කියන එහි සම්භාවිතාව. මේක ඔක්කොම ලක්ෂ තියෙනවා 20ක්. 20න් 1 2 3 4 5 6යි 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 12යි. රෝමි ලක්කන් 2ට උත්තරය 20න් 12යි. හරි. අපි ඊළඟට යනවා රෝමි ලක්කන් 3ට. රෝමි ලක්කන් 3ේදී රුක් සටහනක් දීලා තියෙනවා. අපි එන මේ රුක් සටහන සම්පූර්ණ කරමු. R B RB හරි. දැන් අපිට කියනවා ඔක්කොම තියෙන්නේ ටී-ෂර්ට් 5යි. රතු 2යි නිල් 3යි. එහෙනම් රතු ලැබීම 5න් 2යි නිල් ලැබීම 5න් 3යි. දැන් ටී-ෂර්ට් එකක් අපි ගත්තානේ. එතකොට ඊළඟ ටී-ෂර්ට් ගාන අඩු වෙනවා. එක ටී-ෂර්ට් එකක් අයින් වෙනවා. ටී-ෂර්ට් 4යි. මේ හැම කෙනෙකුටම එන්න ඕනේ 4න් පංගු. දෙවෙනි ගැනීමට තියෙන ටී-ෂර්ට් 4යි. එතකොට අපිට රතු දෙකනේ තිබ්බේ. පළවෙනි පාරත් රතු එකක් ආවනම් ඊළඟ පාරට රතු එකයි තියෙන්නේ. එකක් ගත්තනේ කලින්. නිල් 3ම තියෙනවා. ඒ පළවෙනි පාර රතු ආවා. හරි දැන් හිතමු පළවෙනි පාර නිල් ආවා කියලා. එතකොට රතු එකක්වත් එළියට ගත්තේ නැති නිසා රතු දෙකම තියෙනවා. නිල් එකක් ආපු නිසා 3න් 2ක් ඉතිරි වෙනවා. හරි. මේක තමයි රුක් සටහනට අදාළ සම්භාවිතා. ඊට පස්සේ අපිට කියනවා මధుර තෝරාගත් ටී-ෂර්ට් දෙකෙන් එක් ටී-ෂර්ට් එකක්වත් රතු වීමේ සම්භාවිතාව. එකක්වත් රතු වීම නම් දෙන්නම රතු වුණත් ප්‍රශ්නයක් නැහැ. එකක් රතු වුණත් ප්‍රශ්නයක් නැහැ. මෙයා විතරක් එන්නේ නැහැ. එහෙනම් අපිට ඕක හොයන්න ලේසි ක්‍රමය තමයි මුළු සම්භාවිතාවය 1යි එකෙන් අඩු කරන්න අනවශ්‍ය අර්ථ. 5න් 3යි 4න් 2යි. 5න් 3 ගුණ කිරීම 4න් 2යි. එකෙන් අඩු කරනවා 20න් 6ක්. උත්තරය 20න් 14යි. උත්තරය 20න් 14යි. නම් අවසාන ගාන බලමු. 5 වෙනි ගාන. හරි. ඔයාලට ඒකේ කියනවා මුලින්ම කියන මේ 12 18 කියන පන්ති පාන්තරයට අදාළ සංඛ්‍යාතය කීයද කියලා අහනවා. බලන්න මේ 12 18 පන්ති පාන්තරයට අදාළ මධ්‍යගයේ 15නේ. එහෙනම් මෙතනින් අපි බලමු 15ට අදාළ සංඛ්‍යාතය කීයද කියලා 6යි. එහෙනම් 15ට අදාළ සංඛ්‍යාතය දෙන්න ඕනේ 6යි. හරිද? ඊළඟට 18 24 මැදාගේ 21 නිසා මෙතන තියෙනවා 21 ඒවා 8ක්. එහෙනම් 21 කෙලින් එන්න ඕනේ 8. 27 කෙලින් එන්න ඕනේ 9. මේ
27 සංඛ්‍යාතයේ 9යි. හරි. එහෙනම් ඔන්න සංඛ්‍යාත තීරයේ ස්ථාන තුනට එන්න ඕනේ 6 8 9. සමුච්චිත සංඛ්‍යාතයේ තීරයට එන්න ඕනේ මුලින්ම 3 3යි 6යි 9යි 9යි 8යි 17යි 17යි 9යි 26යි ඊළඟට 30යි 32යි තියෙනවා පේපර් එකේ. හරි. එහෙනම් ඔන්න අසම්පූර්ණ සංඛ්‍යාත වගුව එක හරි සංඛ්‍යාත බහුවස්ත්‍රය සම්පූර්ණ කරන්න. එහෙනම් මෙන්න මේ ඛණ්ඩාංක තලයේ අපි සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින්නයි යන්නේ. හරි බලාගන්න. මේකේ මුලින්ම කියනවා මධ්‍යයේ 9යි. 9 3යි. 9 3යි නම් මෙන්න මෙතන. 15 6 හරි 21 8 හරි 27 9 හරි 33 4යි. 33 4 නම් මෙතන. ඔයාලා මේක හරියට අඳින්න. 39 2යි. 39 2 නම් මෙතන. ඊළඟට ඔයාලා දන්නවා ඊළඟ කෙනාගේ මැදාගියත් අපි ලකුණු කරන්න ඕනේ. මෙයාගේ මැදාගියත් ලකුණු කරන්න ඕනේ. ලකුණු කරලා මේ ටික යා කරනවා. ඔන්න සංඛ්‍යාත බහුවස්ත්‍රය ලැබෙනවා. හරි. එහෙනම් අපි ඊළඟට හදමු රෝම ඉලක්කම් 5. දැන් රෝම ඉලක්කම් 4 දී ඇති අක්ෂ පද්ධතිය මත සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳින්න. හරි. සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳිනකොට අපි පටන් ගන්න ඕනේ. හරි. ආරම්භක පන්තිපාන්තරයේ 6 12 නිසා අපි ආරම්භය ගන්නේ 6. එතන මෙතන කුඩා කොටු 4ක් ගණන් 4ක් කුඩා කොටු 6ක් ගණන් කරලා මෙතන තමයි 6 ඉන්නේ. ඔන්න 6 6 බිංදුව. ඊට පස්සේ දෙවෙනි අගයෙන් තමයි අපි ලක්ෂ ටික ලකුණු කරන්නනේ උඩට. ඊට පස්සේ මේකේ ඉන්න මුලින්ම 6 12නේ. 6 තමයි ආරම්භය ගන්න තැන. ඊගාවට 12 3යි. 12 3යි. 12 කියන්නේ මෙතන කුඩා කොටු දෙකක් මෙහායි. 12 3ට හරියට මෙතනින් කොටු ගණන් කරලා හරියට මේක හදාගන්න. 12 3යි. ඊළඟට බලන්න දෙවෙනි පන්තිපාන්තරයේ ඉහළ අගය 18නේ. 18 9යි. 18 තියෙන 20ට දෙකක් අඩුවෙන් 18 9යි කියන්නේ මෙන්න මෙතන. ඒවා අපි හරියට ලකුණු කරගන්න පුළුවන් ඔයාලගේ ඛණ්ඩාංක තලයේ 24 17යි. 24 කියන්නේ 20 ඉඳලා 4ක්. 24 17යි. 20ට 3ක් පහළින්. මෙතන. ඊගාව 30 26යි. 30 26යි. හරි? 30 26යි හරියට කොටු ගණන් කරලා දාගන්න. 36 30යි. 36 කියන්නේ මෙතන කුඩා කොටු 6ක්. 36 30යි. මෙතන. 42 32යි 40ට වඩා කොටු දෙකක්. 42 32යි. හරි. දැන් අපි සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳිනවා. හරි. ඒක හරි. ඊළඟට අවසානකයේ කියනවා සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ආධාරයෙන් මධ්‍යස්ථය සොයන්නලු. එහෙනම් අපි මධ්‍යස්ථය හොයද්දි බලන්නේ මේකේ මුළු එකතුව 32යි. 32 බෙදනවා හරියටම දෙකෙන්. 32 බෙදීම 2 වෙනිය. ඒ කියන්නේ අපට ලැබෙන්නේ 16 වෙනිය. 16 වෙනිය තමයි උත්තරය. බලමු 16 වෙනිය කවුද කියලා. දැන් මෙතන 10යි 20යි මැද 15යි. 15ට වඩා එක කොටුවක් උඩින් තමයි 16 තියෙන්නේ. එහෙනම් මෙතනින් 16 වෙනියගේ මේ පැත්තට ගියා. මෙතනින් මෙහෙම 15ට ආවා. ඇවිල්ලා බලන්න හරියටම මෙතන තියෙන්නේ 23. හෝ 24 තියෙන්න පුළුවන්. අපි 24 ගමු. එතන 23ක් තියෙන්න පුළුවන්. 25 තිබ්බත් ලකුණු දෙනවා. හරි. එහෙනම් මධ්‍යස්ථය ඇවිල්ලා 24යි.